ශ්‍රී ලංකා එංගලන්ත T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා T20 සංචිතය නම් කළ තියෙනවා. එහිදී නායකත්වය දසුන්සානකට හිමි වෙලා තියෙනවා. ඒත් එක්ක පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේර, ධනංජය සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහෙස් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, මතේෂ පතිරණ, ප්‍රමෝත් මදුෂාන්, ඉශාන් මාලිංග කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙනවා. අපි දැක්ක කලින් ස්කොඩ්ඩයක් දාල් තිබ්බා, ඒක වෙනස් වෙලා තියෙනවා. ආරංචි විදිය සමහර ක්‍රීඩකයන් මගට ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා, අපහසුතාවයට ලක් වෙලා තියෙනවා. ඇත්තටම මෙතන ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුව සහ අනිත් පරිපාලනයේ දුර්වලතාවයක් වගේ තමයි අපි පේන්නේ. සමහර විට මෙහෙමත් වෙන්න ඇති, අර සමාජ මාධ්‍යයේ ඊට පස්සේ ප්‍රේක්ෂකයන්ගේ තියෙන ප්‍රතිචාර එක්ක කටයුතු ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ඉතින් ඇත්තටම හරියට දෙයක් වෙන්නේ නැති හින්දායි. ඇත්තටම ප්‍රේක්ෂකයෝ කැමති ජයග්‍රහණ නිතර ලබනවට. ඉතින් හරියට ඒ දේවල් නොවුනහම ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිරෝධයක් එනවා. ඔවුන්ගෙන් සිදුවන අඩුපාඩු වලට. ඒක ස්වභාවය. ඉතින් අපි කණ්ඩායම දිහා බලපුවහම නායකයා දශුන් සාරංග අත්දැකීම් සහිත නායකයෙක්. පහුගිය වසර 5 පුරාවට ලංකාවට විශේෂ තරගාවලි ජයග්‍රහණ අරන් ඇවිල්ලා තිනවා. ඉතින් ඔහුට එය ලැබීම හොඳයි. T20 ලෝක කුසලානය දක්වාම ඔහු නායකත්වයේ දරනු ඇත. ඉතින් පැතුම් නිස්සංග කියන්නේ ඉදින් තරගාවලිය අවසන් තරගයේදී පන්දු 24කින් ලකුණු 50ක් වාර්තා කර හොඳ ස්ට්‍රයික් රේට් එකක් තියෙන ක්‍රීඩකයෙක්. ඔහු සංචිතයට යොදා ගැනීම ඇත්තටම හොඳයි. කමිල් මිශාර පහුගිය තරගාවලියේ හොඳින් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ඔහු සිටීම ඇත්තටම හොඳයි. කුසල් මෙන්ඩිස් ඔහු යම්කිසි තරගයක ලකුණු අතරට આવත් ඒ තරගාවලියේ තරගය ජයග්‍රහණය කරනවා. ඒක ඇත්තටම හොඳයි. දැන් කුසල් මෙන්ඩිස් අර යල්ට මහල්ට වගේ තරගවල ලකුණු අතරට එන එක තමයි ගැටලුව. එක දිගට ඔහුගේ දක්ෂතා පවත්වා ගන්න නොහැකි වීම කනගාටු කරනවා. ඔහු දැන් අත්දැකීම් සහිත බහුල ක්‍රීඩකයෙක් විදියට ඔහුගෙන් මේ කණ්ඩායමට මීට වඩා දෙයක් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. කුසල් පෙරේරා මම හිතන්නේ අර සමාජ ප්‍රතිරෝධයත් එක්ක කුසල් පෙරේරා නැවත කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙනවා. කුසල් පෙරේරා ඇතුළත් වීම ගොඩක් හොඳයි. ඔහු සතකයක් සහිත ක්‍රීඩකයෙක්. පැතුම් නිස්සංක වගේම ඒකින්ද කුසල් පෙරේරා කියන්නේ වයස 35ක් පමණ වෙන ක්‍රීඩකයෙක්. ඔහුට අත්දැකීම් ගොඩක් තියෙනවා. ගොඩක් රටවල අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සිටීම ලොකු දෙයක්. T20 වල පවා අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සමඟ මධ්‍ය අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සමඟ නවක ක්‍රීඩකයන් සිටීම T20 කණ්ඩායමට ලොකු ජීවයක් කරන් දෙනවා. ඉතින් ඊළඟට ධනංජය සිල්වා ඔහු ඇතුළත් වීම නම් අපිට 50% වගේ. ඉතින් 50-50 වගේ. ඒ කියන්නේ ඔහුගෙන් අපිට බැටිං පැත්තෙන් අපිට යමක් කණ්ඩායමට උන්නේ නැහැ කියලා අපි දන්නවා. ඔහු එක්දින ක්‍රීඩකයෙක්. ඒත් ඔහුට එක්දින තරඟවලත් ලකුණු අඩුයි, සතකයක් පවා අඩුයි. ඔහු ටෙස්ට් ක්‍රීඩකයෙක්. ඉතින් සැබවින්ම ටෙස්ට් නායකයා මෙතන දාලා තියෙන එක නම් ගැටලුකාරී තත්ත්වයක්. ඉතින් ධනංජය සිල්වා ස්පිනර් කෙනෙක් විදිහට භාවිතා කරනවා කියලා අපිට හිතෙනවා. ඔහුගේ පන්දු රැකීම නම් කණ්ඩායමට 100%ක් මොන ෆෝමැට් එකේ වුණත් කණ්ඩායමකට ක්‍රිකට් වල සෑහෙන්න හොඳයි. චරිත් අසරණ චරිත් නම් මම හිතන්නේ ටික චරිත් පහළට බැටලා කියලා අපිට පේන්නේ. චරිත් ෆෝමැට් දෙකේම මේ ලකුණට ආවේ නැහැ. ඉතින් චරිත් රෙස්ට් එකක් දුන්නා නම් ඊට වඩා හොඳයි. නායකයෙක් නොවන නිසා ජනිත් ලියනගේ ඉන්නවා. ජනිත් නම් ෆෝමැට් දෙකේම හොඳයි ක්‍රීඩා කරනවා. මම හිතනවා ඔහු ටෙස්ට් වලට ආවත් නියමට ක්‍රීඩා කරයි. ඔහු ඕනි පැත්තකට හැඩගැහෙන ක්‍රීඩකයෙක්. පවන් රත්නායක පවන් මම හිතනවා රැක ගන්න ඕනි වෙලාවක පවන් ඇයි දැන්නේ කියන එක ගැටලු සහගත සත්‍යයක්. පවන් මෙතෙන්ද ඔහු හරි ගියොත් හරි නැත්නම් ඔහුගේ ෆෝමැට් එකක් නැති වෙලා යනවා. ඔහුගේ ෆෝම් එකක් නැති වෙලා යනවා. රයිට්. ඒ ගැන නම් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් හරියට මේකන ක්‍රීඩකයව බලා ගන්න ඕනේ. වනිදු හසරංග ඔහු නම් ඇත්තටම ආයි කියන්න දෙයක් නැහැ. ඔහු
ෆෝර්ම් එකටාව කියන්න ඉතින් ලොකු දෙයක් නම්බවන් වගේ ඉන්න දන්න පන්දුව යවන්න ලෝකේ ටීටන්ඩ ඔහු ගැන අමුතුවෙන් කියන්න යන්න හෙන දුනිත් වෙල්ලාලගේ දුනිත් කියන්න පරගත් වෙනස් කරම් පුළන් ක්‍රීඩගේ ඔහුගේ තියෙන ජාවය තරුණ ජාවයත් එක්ක අන්ඩ 19 නායකත් ඇත් එක්ක ඔහු කොහොම ක්‍රීඩගේද කියලක අපි හමෝම දන්නවා ඔහු විකට්ටන කියන්න අය ලොකු දෙයක් හොද බැටින් පැත්තෙන් ආවත් ලොකු දෙයක් කරන්න පුළුවන් ඕල්රවුන්ඩ කෙනෙක් විදිල ඉතින්න ඔහු ඇවිල්ලා ජෙනවින් ඕල්රවුන්ඩ කෙනෙක් ඔහු මෙතන්න ගැලපෙනවා මහිස් තීක්ෂණ ගැන අපි තවඩයක් බලන්නවා තීක්ෂණ ගැන අපි ටිකක් බලන්නවා තීක්ෂණගේ මේ ෆෝම් එක තාම තියෙනවාද කියන සැකයි ඔහුගේ කාලේ ඔහුව රීත් කරනවා සෑම ක්‍රීඩකයෙන්ම බැට්ස්මන් කෙනෙක්ම තීක්ෂණට විකට් වැටෙන්නෙත් නැහැ ඉට ගාන් ඔහු ෆෝම් එකටෙන ඔහු වෙනුවට වෙන කෙනෙක් ආදෙස් කරන්න හොඳයි පෙස්ටන් පොලිස් මේ රෙස්ටයක් දීලා ඉතින් තීක්ෂණ වෙනුවට ඔහු වෙනුවෙන් අපිට පෝම් එක ඉන්න ක්‍රීඩකයන් භාවිතා කරන්න පුළුවන් අඳුයවන්න එන දුස්මන්ද චමීර ඔහු ගැටලුවක් නැහැ හැබැයි ඔහුද වෙලාවකට පිහාරෙල්ලක් වන අපිට ඇතම් බාස් බෝලස්ලම් අධිකමක් අපිත් දැන්නවා මතීශ්‍ය පතිරණ ඔහු නිවැරදිය පන්දුව ඔහුගේ දක්ෂතා තරලා දෙයක් කරන්න ක්‍රීඩගේ ගැටලුවක් නැහැ ප්‍රමෝත්ම දුෂාන් ඔහුත් හොඳ ක්‍රීඩගේ නමුත් මෙතන්න තුෂාර අයින් කරලා මෙතන්න දැම්ම ඇයි කියන එක ගැටලුවක් තියෙනවා ඊළඟ එෂාන් මාලිංග ගැටලුවක් නැහැ අපිට ඔහුගෙන් ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඔහුට අත්දැකීම් සහිත එක නිසා ඔහුගෙන් අපිට ලොකු සේවයක් ගන්න පුළුවන් මයිට් එතකොට ඇත්තනම් බලපුහම මේ කණ්ඩායම දිහ බලපුම 80ක 90ක විතර හොඳ කණ්ඩායමක් 20 විතර 10ක විතර ඩවුට් එකක් තියෙනවා ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ ටීම් එක හොඳ ජයග්‍රහණයක් කරගෙන මේ T20 සීරියස් එක දිනලා ලෝක ගොසලාන්ට හොඳින් මූලදෙන් ලැබෙන කියලා දරුන් සාහන කියන්නේ ඇතරම ලකි කැප්ටන්ගෙන සාමාන්‍යෙන් අපේ රටේ ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව දිහා බලංගිඳල වෙලාවකට ක්‍රීඩක මේ පේක්ෂකයන් මේ ක්‍රිකට්තුලින් ඉවත්වෙන්න හදත්ති දසුන් ශානක තමා ඉතින් ඇතනම නැවත මේ ක්‍රිකට්වලට අපි මිනිස්සු එකතු කරගත්ත කිව නිවැරදි අපි ප්‍රාර්ථනා කරනවා මේ කණ්ඩායමට හොඳ ජයග්‍රහණය ජීවයක් එක්කම ලොකුස්ලාන්ට යන්න ලැබේවා කියලා ඔයාලගේත් මේ අදහස් කමෙන්ට් කරන්න මේක මගේ පලයින් වීඩිය එක මම ටීජයාරා